හලෝ මචං තිවා මේ අර ඩොකියුමන්ට්ස් ටික හෙට දවල් වෙන කලින් දැම්මට ප්‍රශ්නයක් නැහැ නේ. හරි බං මම උඹට හෙට දවල් 12 වෙන්න කලින් ඩොකියුමන්ට්ස් ටික දාන්නම්. ඔබ දැන් ඔක් ගැන වැඩි හිතන්න එපා. උඹ වැඩක් කරගනින්කෝ. මම උඹට හෙට දවල් වෙන කලින් ඔය ඩොකියුමන්ට්ස් ටික එවනවා. පොඩක් තේරුම් ගනින්. හරි මම උඹට මෙසේජ් එකක් දාලා තියන්නම්. හරි මචං අනිවාර්යෙන්ම. නේහා ඔයා ආවද? මං කී සැරයක් කියලා දිනද නේහා බාත්රූම් එකට ගෙදර දොර ලොක් කරලා යන්න කියලා. නැත්තම් මේ හැමදේම හොරු අරගෙන ගිහින් තියෙන්නේ. එතකොට මාව හොරු අරන් ගියාට කමක් නැද්ද? ඔයාට කරදරයක් වෙයි කියලා තමයි මම මේ මෙච්චර කියන්නේ පරිස්සම් වෙන්න කියලා. හැබැයි ඔයාව නම් හොරු අරගෙන යන එකක් නෑ. මොකද? මොකද? ඔයා මේ බාත්රූම් එකේ කියන සින්දුවනම හොරු පැත්ත පලාතකටවත් එන්නේ නෑ. අනේ යන්නනේ. මොකද අද නම් වෙනදා වගේ නෙමේ. දැන් මහත්තයා ගෙදර ආවම නෝන තේ හදන්නේ නැද්ද? තේ හදන්න කලින් මට ඔයාට කියන්න ගුඩ් නිවුස් එකක් තියෙනවා. හිතන්න බලන්න. අනේ මේලා නම් හිතන්න අමාරුයි නේහා. ඔයාම කියන්නකෝ බලන්න. අනේ අනුක පොඩ්ඩක් හිතන්නකෝ. හරි. එහෙනම් පොඩි ඉඟියක් දෙන්නම්. හැබැයි ඊට පස්සේ ඔයා තමයි මට හිතලා කියන්න ඕනේ. එකගද? මේ වෙලාවේ ඔයා කොහොම කිව්වත් මට හිතන්න මයින්ඩ් එකක් නෑ නේහා. ඉතින් ඔයා කියන්න මං අහන් ඉන්නම්. මොකක්ද අනුක? ඒක ඕනේ. මං කියන්නෙත් නෑ. හරි. දැන් මං මොකක් සම්බන්ධවද හිතන්න ඕනේ? ගොඩාක් වටින වස්තුවක් සම්බන්ධව. වටින වස්තුවක්? වටින වස්තුවක් නේ. කොච්චර හිතුවත් අඩියක් එන්නේ නෑනේ නේහා. මේ ඔහොම කියන්නකෝ. ඔයාට අලුත් පෝස්ට් එකක් හම්බෙන්නයි යන්නේ. පෝස්ට් එකක්? අලුත් පෝස්ට් එකක්. ඒ මොකක්ද? අනුක ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ. තාත්තා කෙනෙක්? ඒ කියන්නේ ඔයා ප්‍රෙග්නන්ට්ද? අනුක මොකද මේ? ඔයා හිතනවද නේ අපිට මේලායේ දරුවෙක් ඕනේ කියලා? අනික ඉතරික්මනේ. ඔයා මොනවද අනුක මේ කියන්නේ? මම හිතුවේ ඔයා මටත් වඩා සතුටු වෙයි කියලා. ඒත් මේවා කියන දේවල් ඔයාට මේ දේවල් තේරෙන්නේ නෑ නේහා. මොනවද අනුක මට තේරෙන්නේ නැත්තේ? ඔයා හොඳටම දන්නවා අපිට මේ දැන් තියෙන ප්‍රශ්නත් එක්ක මේලාවේ දරුවෙක් හදාගන්න බෑ කියලා. අනික අපි ප්ලෑන් කරගෙන හිටියේ තව අවුරුදු දෙකකට පස්සේ දරුවෙක් ගැන හිතන්න. නේද? ඒකත් ඔයා දන්නවනේ. අනික අපිට කරන්න කොච්චර වැඩ දිනවද නේහා? අනුක අපිට හැමදේම මැනේජ් කරගෙන ඉස්සරහට යන්න වෙනවා. ඇයි ඔයා මේ විදියට කේන්ති ගන්නෙ? මේ ඉන්නේ අපේ දරුවා අනුක. ඔව් ඒ අපේ දරුවා බව ඇත්ත. ඒත් අපි ප්ලෑන් කරගෙන හිටියේ නෑ නේහා මෙච්චර ඉක්මනින් දරුවෙක් ගැන හිතන්න. අනුක ඇයි මෙහෙම හිතක් පොපොක් නැති විදියට හැසිරෙන්නේ? එහෙම නැත්තම් මේ වගේ ලාක මම කොහොමද හැසිරෙන්න ඕනේ? කොහොමද මට හැසිරෙන්නේ කියන්නේ? දරුවෙක් ලැබෙන එක ප්‍රශ්නයක් අනුක. අනික ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ? ඔයා ඇයි මේ විදියට කේන්ති ගන්න අනුක? මට මුකුත් වෙලා නෑ. මම කැමති නෑ මගේ ප්ලෑන්ස් වලට කවුරුත් හරස් වෙනවට. ඒ කවුරු උනත්. අනුක දැන් මේ දේවල් වෙනස් කරන්න බෑ. දරුවෙක් කියන්නේ දෙවියන්ගෙන් ලැබෙන
සම්පත මං ඔයාලට කී දවසක් කියලා දිනවද නේ එහා? ඔය දෙයියන් කතා මට කියන්නේ එපා කියලා. ඒ කතාව ඔයා විතරක් තියාගන්න. අනික ඒ මනස්ගත කතා වලින් මට වැඩක් නෑ. මට ඔෆිස් එකේ වැඩක් තියෙනවා. මුසින් කාල නිදාගන්න. මේ දේවල් ගැන වැඩි බලාපොරොත්තු තියාගන්න එපා. මොකද මේ දේවල් කොහොම ඉවරෙයිද දන්නේ නෑනේ. Halo Macan Sehan. Mana pun dah aku nama Macan. Mampu location nak kau na? Ikut waring ko. Ikut waring bang. Udah untuk mesyuarat tu mekaran namu ni kila. Happy boy karan ni ane nampu memberti diak. Ane ikat tu muhut nama tketiya kani. මට මේ වෙලාවේ මේ තීරණය ගන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ බං. උඹ කොහොමත් ඉස්සර ඉඳලම උඹට ඕන දේ විතරනේ කරේ. උඹෙන් තාම මේක තේ ගිහින්නේ නෑ. නැත්තම් මේ වගේ වැඩක් කරන්න හිතන්නේ නෑනේ බං. අනික ඇයි උඹට මේක කරන්නම ඕනේ? අනේ මචං මේ මං උඹට කිව්ව දේ විතරක් කරපන්. මට මේ වැඩේ ડોක්ටර් කෙනෙක් හොයලා දීපන්. උඹන්න එක විතරක් කරපන්. උඹ කවද්ද තව එකක් කියන දෙයක් ඇහුවේ? මනුස්සෙක් වෙන්න බලපන් මිනිහෝ. මන් දන්නේ නේ ඇයි උඹට ආදරය කරේ කියලා. මේවා මහ පව්කාර වැඩ. මම බිස්නස් එකක් පටන් අරන් මගේම කියලා ගේමක් ගාපු දවසට මම දරුවෙක් ගැන හිතන්න ඕනේ. ඒක නේ එයා දන්නවා. අනුක දැන් මේ නිසා තමයි අහිංසක ජීවිතයක් නැති කළා දාන්නේ. උඹ මං ගැන දන්නවනේ. මට දෙයක් කරන්න ඕන වුණොත් අනේ දෙවියනේ මේ රැතිච කොහේ ගියාද? ඇයි මේ කෝල් ආන්සර් කරන්නේ නැත්තේ? මේක දෙවියන් වහන්සේට විරුද්ධව කරන පාපයක්. ඒකවත් දන්නවද උඹ? ඒවා ඉතින් කොහේ දැනගන්නද? ආගම ධර්මයක් තියෙන්න බෑ. අනික කවුද දන්නේ? යකෝ! දැන් උඹත් වෙනවද මට දෙයියෙක් ගැන උගන්නන්න? උඹත් මේ අද ඊයේ පල්ලි යන්න ගත්ත එකේ. මේ ටිකට උඹ දේව දූතයෙකුත් උනාද? මේකෙටවත් මං කියන දෙයක් තේරෙන්නේ නැහැ. ළමෙක් නම් කවදා හදාගන්න බැරිද බං?
ගහපු ප්ලෑන්ස් ඒ විදිහටම සක්සස් කරගත්තට පස්සේ අපිට අවශ්‍ය කාලෙදී අපි දරුවෙක් ගැන හිතන්න ඕනේ. අනික දරුවා මගේ නම් තාම ඉපදිලා නැත්තම් මට දරුවෝ නැති කරන්න ඇතියක් තියෙනවා. උඹට මේ උදව්ව කරන්න බැරි නම් මම මේක කරගන්නම්. දැන් ඔය කොහෙද යන්නේ? අනුක Shit! නමෝ මරීනි ප්‍රේමසාද පූර්ණවන්තිනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීත්‍රයෙන් ආශිර්වාදවන්තිය ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි පලවිංචේ ආශිර්වාද ලබාම සාන්ත මරීනි දේවමෑණිය පාපී වූ දේශ නනුත් අපේ යෝග්‍ය මට මේ දේවල් දරාගන්න බෑ දෙවියනේ. නැත්තම් මේ වගේ ලාක මම කොහොමද හැසිරෙන්න ඕනේ? කොහොමද මට හැසිරෙන්න කියන්නේ? මේක දෙවියන් වහන්සේට විරුද්ධව කරන පාපයක්. ඒකවත් දන්නවද ඔබ? ඇයි මේ හිතක් කොහොමද නැති විදිහට හැසිරෙන්නේ? මේ ඉන්නේ අපේ දරුවා අසරණ කම්මාගේ තපනෙමි ඔබ දැත්තේ ඔබම පමණි මාගේ සරණ ප්‍රාතිහාර්ය පාන දෙවි සමිදානනේ ප්‍රාතිහාර්ය කරන්න මා දිවියේ ප්‍රාතිහාර්ය පාන දෙවි සමිදානනේ ප්‍රාතිහාර්ය කරන්න මා ඔයි මිනිහෝ පාරෙන් අයින් වෙනවා. අමුසට සිංහල තේරෙන්නේ නැද්ද? පාරෙන් අයින් වෙනවා. අයින් වෙනවා මිනිහෝ පාරෙන්. නේහා නේහා මේ රැතිසුවා කොහෙද ගියේ අනුග? මට සමාවෙන්න නේහා මට සමාවෙන්න මම පව්කාරී නේහා මම පව්කාරී මට කියන්න අනුග මොකද උනේ? තේරෙන්නේ නැහැ නේහා
Mama apa kali kuna. Sama. Yan Mahesh. මට පොඩි ප්‍රශ්නයක් වුණා බං මම මේ කියන්න ගත්තේ එහෙමද? කිව්වා මචං. ඔබට දැන් කතා කරන්න පුළුවන්ද? ඔයාට ඕනෙම නම් අපි හම්බෙලා කතා කරමු. නෑ නෑ එහෙම අවුලක් නෑ මේ ප්‍රශ්නයක් කියන්න බං ගර්ල්ෆ්‍රෙන්ඩ් ප්‍රෙග්නන්ට් වෙලා බං මේක හරියන වැඩක් නෙවෙයි බං හරි හරි. මට උඹට දව් කරන්න පුළුවන් මචං. හැබැයි එක කුන්දේසියක් මත. උඹට කිසිම වෙලාවක මේ දරුවව නැති කරන්න බෑ. එතකොට මචං මේකට විසඳුම උඹ මං කියන දේ විතරක් කරපන්කෝ. අපි මේ ගැන හම්බෙලා කතා කරමු. හරි? හරි මචං. අපි හම්බෙලා කතා කරමු. මීට අවුරුදු 5කට කලින් අනුක මුහුණ දුන්න සිද්ධිය නිසා අනුකගේ ජීවිතයේ හැම දෙයක්ම එකින් එක වෙනස් වෙන්න ගත්තා. ඔව්. ඒ නේහා අනුක වෙනුවෙන් යාඥා කරපු නිසා මම හිතන්නේ දෙවියන් වහන්සේ අද අනුක තුලින් ප්‍රාතිහාරයක් කරන්න යනවා. මොකද දැන් අනුක වෙනස්ම කෙනෙක්. මේ හැම දෙයක් පිටිපස්සෙම තිබ්බේ නේහාගේ යාඥාව විතරයි. යාඥා කරන්න උන්වහන්සේට පුළුවන් හැමදේම වෙනස් කරන්න.